හැම උදෑසනකම මම හොඳ දෙයකට ඇහුම්කන් දෙනවා. හොඳ දෙයක්ම දකිනවා. හොඳ දෙයක්ම හිතනවා. ඒ නිසාම මගේ මුළු දවසම සුබවාදී එකක් වීමේ හැකියාව හොඳින්ම වැඩි වෙනු ලබනවා. උදා වෙන දවසේ වැඩ කටයුතු එකින් එක නිම කරලා ජයග්‍රාහී දවසක් විදිහට දවස නිමා කරන්නට මට හොඳින්ම හැකියාව ලැබෙනවා. මගේ ජීවිතය සුබවාදී එකක්ම වෙනවා. මම මගේ මුළු හදවතින්ම අද දවස පිළිගන්නවා. උදවුණු මේ අද දවස මගේ ජීවිතයේ හොඳම කාලය නිර්මාණය කරන පළමු දවසයි. මට හොඳින්ම විශ්වාසයි උදවුණු මේ දිනය අනිවාර්යෙන් මගේ ජීවිතයේ උදා වෙන හොඳම දවස් වලින් එකක් වෙනවා. අද මම ගොඩක් සතුටින් මට හොඳටම විශ්වාසයි කවදාවත් නොවුණු විදිහට හොඳම දෙයක් අද දවස ඇතුළතදී මගේ ජීවිතයට සිද්ධ වෙනු ලබනවා. අනිවාර්යෙන්ම අද මම අලුත් දෙයක් ඉගෙන ගන්නවා. අලුත් දෙයක් දකිනවා. අලුත් දෙයක් අහනවා. ඒ වගේම අලුත් දෙයක් හිතනවා. අලුත් කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. අද දවස උපරිමයෙන් මම භුක්ති විඳිනවා. අතීතයේදී මගේ අතින් මොන වැරද්ද සිද්ධ වුණත් ඒ වගේම අනිත් මිනිස්සුන්ගෙන් මාහට මොන වැරද්ද සිද්ධ වුණත් ඒ සියලු වැරදි වලට මුළු හදවතින්ම මම සියලු දෙනාට සමාව ලබා දෙනවා. මගේ හොඳම ජීවිතය තියෙන්නේ ගෙවුණ ඊයේ දවසේ ඉඳලා ආපස්සට නොවේ උදාවන අද දවසේ ඉඳලා ඉදිරියටයි. අද දවසේ මම මොකක්ද කරන්න ඕන කියන දේ දැනටමත් මම හොඳින්ම තීරණය කරලා ඉවරයි. මගේ ජීවිතේ හැම සිහිනයක්ම දිනන්න 100% මම දැන් හොඳින්ම සූදානම්. මගේ මනස දැන් ගොඩක්ම තැම්පත්. මගේ අවධානය සම්පූර්ණ වශයෙන්ම මගේ අරමුණු සිහින දිශාවටයි යොමු වෙලා තියෙන්නේ. මගේ ජීවිතයේ ඇතුලේ සිදුවන සියලු සිද්ධියක්ම හැම දෙයක්ම වෙන්නේ මගේම හොඳටයි. මගේ ජීවිතයට එන අමාරුකම් අපහසුතා කිසි විටක දුක්වන්නට කාරණාවක් හැටියට නොවෙයි මම බාරගන්නේ. ඒ සියලු අපහසුතා අමාරුකම් අලුත් අවස්ථාවක් ඉදිරියට යන්න, අලුත් අවස්ථාවක් අලුතින් ඉපදෙන්න, අලුත් අවස්ථාවක් මගේ අභ්‍යන්තරයේ තියෙන ශක්තිය ආයෙත් එළියට ගන්න. කුමන අභියෝගය මගේ ඉදිරියට ආවත් ඒ සියල්ලට මුහුණ දීමට තරම් මම දැන් හොඳින්ම ශක්තිමත් ඒ වගේම සූදානම්. මම මගේ ජීවිතයට ගොඩක් ආදරෙයි. ඒ වගේම මගේ ශරීරයේ ඇතුළතින් ගොඩක්ම ශක්තිමත්. මගේ බුද්ධිය මගේ ජීවිතයේදී ගනු ලබන සියලු තීරණ ගැනීමට දැන් හොඳින්ම සූදානම්. මගේ මනස දැන් සම්පූර්ණයෙන්ම ආනන්දයෙන් පිරී ඉතිරී ගිහින් මම හැම මොහොතකම සතුටින් විනෝදයෙන් ජීවත් වෙනවා. විනෝදයෙන් සෙල්ලම් කරනවා. මේ ජීවිතය තනිකරම මට සෙල්ලමක් වගේ. මම ඒ සෙල්ලම ඇතුලේ ඉන්න නියම අතිදක්ෂ ක්‍රීඩකයෙක් වෙනවා. මට ජය පරාජය කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ. මට වැදගත් වන එකම දේ වෙන්නේ මේ ජීවිතය ඇතුලේ දැනෙන්නට ජීවත් වීම සහ දැනෙන්නට දෙයක් කිරීම පමණයි. මේ විශ්වයේ ඇතුලේ කොතරම් සතුටක් තියනවද? අන්න ඒ සතුට මේ මොහොතේ ඉඳලා මගේ ජීවිතයට ළඟා වෙනු ලබනවා. අද මංගාව මගේ ජීවිතයේ තියෙන සියලු දේවල් වලටත් ඒ වගේම මගේ වටේ ඉන්න සියලු මිනිස්සුන්ටත් මම මුළු හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මට බාහිරින් තියෙන ලෝකේ කිසිදු දෙයක් මේ මොහොතේ ඉඳලා මට අදාළ වෙන්නේ නැහැ. මගේ හදවත මට පාර කියනවා වගේම මගේ හදවත මට හොඳින්ම විශ්වාසයි. මේ මුළු විශ්ව පාලනයේම ශක්තිය මගේ අභ්‍යන්තරයේ අනිවාර්යෙන්ම පවතිනවා. ඒ නිසාම මාව නවත්වන්න කිසිදු බලවේගයකට හැකියාව ලැබෙන්නේ නැහැ. මට කළ නොහැක්කක් නැත. මට සියල්ලම අනිවාර්යෙන්ම කළ හැකියි. මම හිතන හදවතින් විශ්වාස කරන දෙයක් වේද අනිවාර්යෙන්ම එය මට මේ ලෝකයේ ඇතුලේ සිදු කළ හැකියි. අනිවාර්යෙන්ම එය මට මේ ලෝකයේ ඇතුලේ සිදු කළ හැකියි. අනිවාර්යෙන්ම එය මට මේ ලෝකයේ ඇතුලේ සිදු කළ හැකියි.